අපි අද කතා කරන්නේ දන හිසේ වේදනාව. දන හිසේ වේදනාව සමහර අයගෙනව දන හිසේ එළිය පැත්තේ. දන හිසේ එළිය පැත්තේ මේ කොනෙන් මෙන්න පුළුවන්. මේකට කන්ඩිෂන් දෙක තුනක් තියෙනවා. හැබැයි මේකට සුලභව බලපාන කන්ඩිෂන් එකක් තමයි ITB සින්ඩ්‍රෝම් කියන්නේ. මේක එන්න විදිය තමයි අපේ කුකුලේ ඉඳන් දන හිස වෙනකන් තියෙනව සම්බන්ධක පටකයක් ඉලිය ටිබියල් බෑන්ඩ් කියලා. මෙන්න මේ බෑන්ඩ් එකේ කොනේ ඇතිවන ඒ ඝර්ෂණය වැඩි වීම නිසා තමයි මේ ITB සින්ඩ්‍රෝම් කියන කන්ඩිෂන් එක එන්නේ. මොකද මේ මෙතන ටෙන්ෂන් එක එන්නේ කියලා බැලුවොත් අපිට උදාහරණ කිහිපයක් ගන්න පුළුවන්. උපතින්ම හෝ ශල්‍ය කර්මයකින් පස්සේ හෝ එයාලා භාවිත කරන වැරදි පොස්චර් එක ඉරියව්ව නිසා හෝ සමහර අයට දැනෙනවා එක කකුලක් අනිත් කකුලට වැඩිය පොඩි දිග අඩු ගතිය. මේ අඩු ගතිය හින්දා මේ විදිහට පොස්චර් එකේ වෙනස්කම් එන්න පුළුවන්. මේ පොස්චර් එකේ වෙනස්කම් හින්දා මේ හිසේ මේ ITB බෑන්ඩ් එකට එන ටෙන්ෂන් එක වැඩි වීම නිසා මේ ITB සින්ඩ්‍රෝම් එක එන්න පුළුවන්. තවත් සමහර අයගේ එනවා මේ දුවනකොට ලෑන්ඩ් කරද්දී එක කකුලක් මතට තමන්ගේ පිටියේ බර ගනිද්දී එයාලගේ මේ පෙල්විස් එකේ ඇතිවෙන මේ අන්බැලන්ස් ගතිය හින්දා එන්න පුළුවන් දන හිසේ වේදනාව. තවත් සමහර අයගේ නිතර කඳු නගින බහින අයගේ වගේම දුර දුවන ඔයලාගේ එයාලගේ කකුල තියන්න පුරුදු වෙලා ඉන්න විදියෙන් ඕවර්ප්‍රෝනේටඩ් ෆුට් කියලා අපි කියනවා. මෙන්න මේ විදිහේ තත්ත්වයක් නිසා මේ ITB සින්ඩ්‍රෝම් එක ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කන්ඩිෂන් ගණනාවක් තියෙනවා. තවත් සමහර අයගේ එයාලගේ ෆුට් ආර්ච් වල ඇතිවන වෙනස් වීම නිසා ITB සින්ඩ්‍රෝම් එක එන්න පුළුවන්. අපි ප්‍රතිකාරයක් කරන්න කලින් ඉස්සෙල්ලම අඳුර ගන්න ඕන මේ මොන සාධක නිසාද මේ දන හිසේ වේදනාව එන්නේ කියලා. සාධක හරියටම හඳුනාගෙන මේ අපේ එළියෙන් එන මේ සම්බන්ධක පටකයට එන පීඩනය අවම කිරීම මගින් මේ ITB සින්ඩ්‍රෝම් කියන කන්ඩිෂන් එකෙන් එන මේ දන හිසේ වේදනාවට පහසුවෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්.